අද මං කියලා දෙන්නේ ගොඩක් අය මගෙන් ඉල්ලපු විදිහට පාඩම් කරන්නද ටිප්ස් ටිකක්. ඉතින් අපි බලමු කින්ක මේ මොනවද කියලා. ඉතින් මම පළවෙනිටම කියන්නේ කාලසටහනක් හදාගෙන ඒ කාලසටහනේ තියෙන දේවල් හරියට කරන්න පුළුවන් ටිප් එකක්. ඉතින් මෙතනදී ඔය කාලසටහනක් හදාගන්න ඕනේ වගේම ඒකට ගැළපෙන ඒක ක්‍රියාකාරකම් කරලා ඉවර කරන chart එකක් නැත්නම් ඔයාලගේ කම්ප්ලීට් කරන්න පුළුවන් chart එකක් හදාගන්න ඕනේ. ඉතින් ඔයාලට ටාස්ක් ටික තියෙනවා. ඔයාලට මේ වැඩේ තමයි කරන්න ඕනේ. ඉතින් ඔයාලා විභාගයේ පාඩම් කරන්න කලින් ඔයාලගේ ඉස්කෝලෙන් දෙන කාලසටහන ගන්නවා. ඊට පස්සේ ඒක කියන විෂයන් වලට දවසකට විෂයන් 3 ගන්න පාඩම් කරන්න හදාගන්න ඕනේ. උදේ පැය භාගයයි, දවල් පැය භාගයයි, රෑ පැය භාගයයි විදිහට. ඉතින් ගෙනියම වෙන් කරගෙන ඔයා ඒක කරන්න ඕනේ. ඔයා විෂයන් බෙදා ගන්න ඕනේ හරියට ඔයාලට පහසු ආකාරයකට. ඊට පස්සේ ඔයාලට පහසු ආකාරයකට පහසු විෂය ඉඳන් සංකීර්ණ විෂය දක්වා උනත් ඔයාලට අවශ්‍ය පැටර්න් එකකට මේක කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා තව හදාගන්න ඕනේ පේලි දැන් ඔයාලා සති 4ක දැන් නිවාඩුවක් දීලා තියෙනවා. ඉතින් මේ සතියකට එක ගානේ පේලි වශයෙන් බෙදා ගන්න ඕනේ. වගු අරගෙන පේලි වශයෙන් බෙදා ගන්න ඕනේ 4. ඊට පස්සේ 4 නැත්නම් 3කට බෙදන්න ඕනේ. එක කොටසක් 3 ගානේ පේලි වශයෙන් බෙදන්න ඕනේ. ඊට පස්සේ තීරු වශයෙන් විෂයන් බෙදා ගන්න ඕනේ. ඊට පස්සේ ආ දවස් ගානේ පාඩම් කරන විෂයන් ඒකේ හරි මාර්ක් එකකින් ටික් කරන්න. ඉතින් ඔයාලට මේ වගේ පුළුවන් කරන්න පුළුවන් ක්‍රියාකාරකම් දැන් පළවෙනි දවසේ විද්‍යාව ගන්නවා නම් ඒක පොත කියවනවා කියලා බලන්න. පොත පැය භාගේ උදේ පැය භාගේ විද්‍යාව පොත කියවනවා. පාඩම් මෙච්චර ප්‍රමාණයක් ඉවර කරනවා කියලා ඒ පොඩි කොටුව ඇතුලේ ලියා ගන්න ඕන ඔයාලා. ඊට පස්සේ ඔයාලා ඒක ඉවර වුණාම හරි කියලා උදාහරණ දෙවන සතියේ විද්‍යාව පාඩම් කරද්දී ඔයා එතනදී ඔයා දාගන්න ඕනේ ගොඩක් වෙලාවට ප්‍රශ්න හදන එක නැත්තම් ප්‍රශ්න හදන එක හොඳයි. ඒ ප්‍රශ්න හදලා ඉවරනට පස්සේ හරි ටිකක් දාගත්තා. ඊට තුන්වෙනි සතිය අපි බලනවා. එතනදී අපි ප්‍රශ්න පත්‍රයක් කරනවා, ක්‍රියාකාරකමක් කරන විද්‍යාව ආශ්‍රිත නැත්තම් නැවතත් පොත කියව ගන්නවා වගේ විද්‍යාව ඒ සතිය හරි කරගන්න. ඊට පස්සේ හතරවෙනි සතිය තුළට පේපර් ටික කරපු දේවල් වලට ආයෝජනය කරන්න මේව දාගන්න පුළුවන්. ඉතින් මම පාදින් මේකට හුඟක් තියෙනවා. ඔයාලට බබුව මේ විදිහට යූස් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට ගොඩාක් වැදගත් මේ වගුව අර මේ කරලා බලන්න අන්තිමට 100% ඔයාලට මේක ප්‍රතිඵල ගන්න පුළුවන්. ඉදිරියට තව දේවල් ගේන්න හැබැයි මතක තියාගන්න දෙයක් තියෙනවා. ඔයා මේ වගුව පාවිච්චි කරද්දී උදේට පැය භාගයයි දවල්ට පැය භාගයයි හවසට පැය භාගයක් පමණක් පාවිච්චි කරන්න. ඒකට හේතුව මම ඊළඟ සතියේදී කියන්නම්. එහෙනම් හැමෝටම සුබ දවසක්. ජයෙන් ජයම වේවා.